හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට අලුත් වීඩියෝ එකක් ඔයාලට අරගෙන ආවා. මේ වීඩියෝ එක නම් ඉතින් අවුරුද්දකට කලින් ගේන්න ඕන වීඩියෝ එකක්. ඒ වුණාට අද තමයි ගේන්න පුළුවන් උනේ. ඔයාලා මේ දකිනවා වගේ මම උදෙන්ම නැගිටලා තේ හදලා ඒව කරලා කාමරේ අස් කරලා පුතාට අවුරුදු උත්සවයේ තියෙන නර්සරි එකේ එයාට ඇඳන් යන සරමයි ෂර්ට් එක ලෑස්ති කරලා තිබ්බා. තියලා රෙදි ටිකක් තිබුණා. හේදින්න දාන්න මැෂින් එකට ඒකත් හේදින්න දාලා මේ දැන් ඔයාලා දකින්නේ පුතාව අරන් නර්සරි එකට එයාව දාන්න යන එක තමයි. ඒ දාලා ගෙදර ඇවිත් මම ඔයාලට පෙන්වන්න හිතුවා මගේ වත්තේ තියෙන මොනවද මල් පැල එතකොට එළවලු පැල ඒ දේවල් මොනවද කියලා මම ඔයාලට පෙන්වන්න හිතුවා. ඉතින් ඔයාලා මේ දැන් දකිනවා වගේ මේ ටික තමයි මල් ළඟ තියෙන මල් පැල ටික. මේවා ගෙනල්ලත් වැඩි කාලයක් නැහැ. දැන් මාස 6ක් විතර වගේ වෙනවා චූටි පැල ගෙනාවේ. ඒවා ඒ වුණාට දැන් ලස්සනට වැවිලා තියෙනවා. ඒවා දැකිද්දි ඉතින් ආසයි පොඩි පැල ගෙනත් ඉවර වෙලා ඒවා ලොකු වෙනකොට අපි කවුරුත් කැමතියිනේ. ඉතින් ওই ටික තමයි පැල වලට තියෙන්නේ. අපේ වත්තේ තව තියෙනවා කෙසෙල්කම්, බණ්ඩක්ක පැල, මඤ්ඤොක්ක පැල ඒ දේවලුත් තියෙනවා. ඉතින් වීඩියෝ එක ඉස්සරහට අපි දිගටම බලාගෙන යමු. ඉතින් මේ දැන් ඔයාලා දකින්නේ මඤ්ඤොක්ක පැලයි බණ්ඩක්ක පැලයි තමයි. කලිනුත් අපේ ගෙදර බණ්ඩක්ක පැල ගොඩක් තිබිලා තියෙනවා. ඒ වලින් ඉතින් බණ්ඩක්ක අරගෙන ඉවර වෙලා පැල කාලයක් තියෙනවනේ පැල තියෙන. දැන් මේ ආය අලුත් පැල කරලා තමයි මේ තියෙන්නේ කෙසෙල්කම් මේකේ නම නේතරම් පලං මං දන්න විදියට කෙසෙල්කම් වල නම නම් තව peer ගහක් තියෙනවා මේ දකින්නේ දැන් ඔයාලා ඒක තමයි ওই ටික තමයි ඉතින් අපේ ගෙදර තියෙන්නේ. ඉතින් ඔයාලට මුලින්ම කියන්න අමතකුණා මට මං ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම නම් ක්‍රිස්තියානි කෙරේ කියන්නේ අපිට අවුරුදු නෑ. ඉතින් අපි බෞද්ධ නෙමේ. ඒ වුණාට ඉතින් කවුරුත් අවුරුද්දට කැමතියිනේ. ඉතින් අපිත් ආසාවට වගේ ගෙදර කොකිස් හදන්න හිතුවා. කොකිසුයි අග්ගලයි දෙකම අපිත් අපේ ගෙදර හැදුවා. මේ දැන් ඔයාලා දකින්නේ කොකිස් වලට තෙත හාල් පිටි ගන්න ගියපු එක තමයි ඒ කඩේට. ඉතින් ඒ කඩේ 3-5 මිරිස් ඒ දේවල් තියෙනවා. ඒ කියන්නේ කුළු බඩු කඩයක්. ඒකෙන් තමයි තෙත හාල් පිටි ගත්තේ. අපි හාල් පිටි කිලෝ එකක් ගත්තා. කොකිස් හදන්න. මේ දැන් ඔයාලා දකින්නේ මට ගෙදරට ඕන කරන පොඩි බඩු වගේක් ගන්න තිබ්බා. ඒක ගන්න ෆුස්සිටි එකට ගියපු එක තමයි ඔයාලා මේ දැන් දකින්නේ. බඩු කිව්වේ සබන් ෂැම්පෝ එතකොට පිටි සීනි ඒ දේවල් තමයි ගන්න තිබ්බේ. රින්ස කුඩු ඒව තමයි ගන්න තිබ්බේ. ඒක තමයි දැන් මේ ඔයාලා දකින්නේ. වීඩියෝ එක ඉස්සරහට බලමු. ඉතින් මම ඔයාලට ස්තුති කරනවා මගේ channel එකත් එක්ක මෙච්චර දවසක් එකතු වෙලා ඉන්නවට. මම දැන් channel එක පටන් අරගෙන මේ අවුරුද්දේ ජූනි වලට අවුරුද්දක්. ඉතින් subscribe 1000ක් තාම මට එකතු වෙලා නැහැ. subscribersලා 500 ගාණක් වගේ තමයි ඉන්නේ. ඉතින් ඒ එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැති අයටත් ආදරෙන් කියනවා මගේ channel එක subscribe කරන්න, මගේ වීඩියෝ බලන්න, like කරන්න, comment කරන්න කියලා. ඉතින් subscribeලා 1000ක් නැතු වුණත් මම සතුටු වෙනවා අවුරුද්දක් වෙන්න ලං වෙනකොට subscribeලා 500 ගණක් හරි මාත් එක්ක එකතු වෙලා ඉන්නවනේ. මගේ වීඩියෝ බලනවනේ. ඉතින් ඒ හැමෝටම මම ගොඩාක් ස්තුති කරනවා. ඉතින් වීඩියෝ එකේ ඉස්සරහට ඔයාලට බලන්න පුළුවන් මම දාලා තියෙනවා අපි කොකිස් හදන වීඩියෝ එක. ඒකත් බලන්න පුළුවන් ඔයාලට. අසරැලි කෝල මුව මතින් පිපුනා කිංකිණි නාදදී නිල්වන්නෙත් විලේ
කැල්ම කියාතරේ ඉතින් මේ තියෙන්නේ කොකිස් හදන වීඩියෝ එක තමයි. මේ හාල් පිටි කිලෝ එකකින් තමයි අපි කොකිස් හදන්න හිතුවේ. කොකිස් 50කටත් වැඩිය හදාගන්න පුළුවන් වුණා හාල් පිටි කිලෝ එකකින්. මේ කොකිස් අච්චුව නම් ගොඩක් පරණ කොකිස් අච්චුවක්. අවුරුදු ගාණක් විතර. ඒකේ කලින් සැරේ අපි කොකිස් හදලා තියෙනවා. එතකොට නම් ඉතින් ඒකේ කොකිස් ගැලවුණා. කොකිස් ගැලවුණා. මෙදා පාර නම් ඒත් කොකිස් 10ක් 15ක් විතර වගේ අහක යන්න වුණා. මොකද මේ කොකිස් ගැලවුන්නේ නැහැ. ඒක අච්චුවට ඇලුනා. මොකක් හරි ඉතින් ප්‍රශ්නයක් වෙන්න ඇති ඒක. ඒ වුණත් ඉතින් ඊට පස්සේ නම් කොකිස් ගැලවිලා හොඳට කොකිස් ටික ආවා. කොහොමත් 50කට වැඩිය කොකිස් හදාගන්න පුළුවන් වුණා හාල් පිටි කිලෝ එකකින්. අපි වීඩියෝ එක ඉස්සරහට බලාගෙන යමු. අපේ නම් ඉතින් මෙදා පාර අවුරුදු වලට අපේ හස්බන්ඩ්ට සතියකට වැඩිය වගේ නිවාඩුවක් තියෙනවා. සතියකටත් වැඩි නිවාඩුවක් තියෙනවා. බබාලටත් ඉතින් ඉස්කෝලවලත් ඉතින් ඒ වගේ නිවාඩුවක් දීලා තියෙනවනේ. 20 තමයි ඉස්කෝල පටන් ගන්නෙ මං දන්න විදියට. නර්සරි වල නම් අපේ බබාගේ නර්සරි එකේ 22 තමයි ඉස්කෝල පටන් ගන්නෙ. බබාලා ගෙදර කියන්නේ ඉතින් සති ගාණක් යුද්ධයක් තමයි ඉතින්. මටත් බබාලා දෙන්නෙක් ඉන්නවා දුවයි පුතයි. ආයේ ඉතින් ඉස්කෝල පටන් ගන්නකන් යුද්ධයක් තමයි. ඔයාලා මේ දැන් දකින්නේ අග්ගල හදපු එක. මේ අග්ගල හදන්න අග්ගල වලට නම් කඩෙන් එකක් ගෙනාවේ පැණි භාගයක් ගෙනාවා. පැණි භාගයකුයි අග්ගල පිටි 500කුයි තමයි ගෙනාවේ. ඒකත් රසට ආවා. හොඳට රසට ආවා. ගෙදර හදාගන්න හින්දා ඉතින් මේ පිරිසිදුට රසට කන්න පුළුවන්. කොකිස් එකත් හොඳයි. කොකිස් එකත් රසට ආවා. ඉතින් ඔහොම තමයි අද වීඩියෝ එක. ආදරයෙන් කියනවා මගේ channel එකේ තියෙන මගේ වීඩියෝ බලන්න, like කරන්න, comment කරන්න, subscribe කරන්න කියලා. ඉතින් ආයේ ඉක්මනින්ම අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලව බලන්න එනකන් ඔයාලා හැමෝම ගොඩක් සතුටෙන් පරිස්සමින් ඉන්න.